ශිල්ප ශාස්ත්‍ර. එතන වචන දෙකක් තියෙනවා. ධර්මයෙන් වයින් ඇහුවේ මොකද්ද මේ දෙකේ වෙනස කියලා? ශරීරාංග භාවිතා කරමින් කරපු දේවල් වලට අපි කියනවා ශිල්පයක් කියලා. හැබැයි ශාස්ත්‍රයක් කියලා කියන්නේ ඔය ශිල්පයේ පිටුපස තියෙන මහා දැනුම් සම්භාරය. එතන මොකද්ද නියුනියක් කියලා කියන්නේ? ඒ කියන්නේ මේ යකු කියලා කියන්නේ දැන් අර ඉදත් මං කිව්වා දිත්‍රිස්සගත ගන්නවා නෙමෙයි මේ කියන්නේ. යකා කියලා කියන්නේ මේ ශක්තිමත් භාවය සහ අනුන්ට සමකල නොහැකි විදිහේ දක්ෂතාවය පෙන්වන කෙනෙක්. හැබැයි සජීව මහත්තයා බැරි වෙලා හරි මේ ඉවසලා මේ ශාස්ත්‍රීය ඥානය තියෙන කෙනා පත්තු කරගත්තොත් අමාරුයි. ඒක නිසා තමයි කියන්නේ මං නිමලා ඉන්න යකෙක්. නිමාපු යකු පත්තු කරගන්න එක ටිකක් භයානකයි. පත්තු විච යකෙක් පත්තු කරාට කමන්නේ ටක් ගාලා නිමන. ආයිබෝවන්. අපේ දෝනි ප්‍රශ්නයක් ඇහුවා. ප්‍රශ්න එකක් නෙවෙයි ප්‍රශ්න තුනක් ඇහුවා. ඒකට දෙකක් මම දැන් කියන්නම් ප්‍රශ්න දෙකක්. එකක් තමයි එයා ගුරුතුමාගේ වීඩියෝ එකක් බලලා ඇහුවා මේ ශිල්පයයි ශාස්ත්‍රයයි කියන්නේ දෙකක්ද එකක්ද? එහෙම නැත්නම් ශිල්ප ශාස්ත්‍රය කියන එකේ තේරුම මොකක්ද කියලා. ඊළඟට ආයෙ මගෙන් ඇහුවා නියුණු එකක් කියලා ඔබතුමා පාවිච්චි කරන වචනේ. එතකොට මේ නියුණු එකක් කියන්නේ කවුද කියන්නේ? තුන්වෙනි ප්‍රශ්නේ මම අන්තිමට කියන්නම්. මෙතුමාගේ මේ ප්‍රශ්න දෙක අහලා තුන්වෙනි ප්‍රශ්නේ මම අන්තිමට කියන්නම් ඔබට දැනගන්න. අදත් මම ඇවිල්ලා ඉන්නේ සූර්ය අංගම් මඩුවට අපේ අනුර සූර්යරත්න ගුරුතුමාව මුණ ගැහෙන්න. ආයිබෝවන් ගුරුතුමා. ආයිබෝවන්. අදත් ඔන්න මට ලොකු ප්‍රශ්නයක් ආවා. ඇත්තට මේක මේ මට ප්‍රශ්නයක් නෙමෙයි ධෝනිය ප්‍රශ්නයක්. මම ඉතින් දන්න විදිහට යන්තම් පොඩි උත්තරයක් දීලා ෂේප්. ඇත්තටම ගුරුතුමා මේ ඔබතුමා එක වීඩියෝ එකක දැන් යා කීපම තමයි මටත් ඒක තදේට මේ බලද්දි තමයි මටත් දැනුනේ. වීඩියෝ එක ඔබතුමා ප්‍රකාශ කරනවා අංගම් කියන්නේ ශිල්ප ශාස්ත්‍රයක් කියලා. ශිල්ප ශාස්ත්‍ර. එතන වචන දෙකක් තියෙනවා. ධර්මයෙන් වයින් ඇහුවේ මොකද්ද මේ දෙකේ වෙනස කියලා? ඔව් මෙහෙම සජීව මහත්තයා මේ ශිල්පයක් සහ ශාස්ත්‍රයක් කියන එක දැන් අපේ හෙළයන්ගේ මම මේක අපේ කියන්නේ හෙළ දැනුමත් එක්කම භාවිතා කරන්න. අතීතය තුල අපේ රටේ නැත්තම් මේ හෙළයාගේ දැනුම් සම්භාරයත් එක්ක මේ දැනුම නැත්තම් අපි මේ මිනිස්සෙක් විදියට පුහුණු පුරුදු විච්ච සහ ප්‍රගුණ කරපු දේවල් අනුව මේ අධ්‍යයනය කරන දේවල් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඉතින් අපි අපේ ජීවිතේ එකතු කරගන්න එක කොටසක් තියෙනවා මේ අපේ ශරීරාංග භාවිතා කළා අතපය අපේ හැකියාවන් පදනම් කරගත්ත මේ අතෙන් සහ කකුලෙන් සහ මේ ශරීරාංග භාවිතා කරමින් යම් මේ වෘත්තිමය පැත්තක් වුවත් පාඩු නැහැ. සමහර වෙලාවට මේ දැන් රජවරු විදියට නැත්නම් සෙම්පති විදියට ගත්තොත් මේ සටන් කලාව වගේ දේවල්. එහෙම නැත්නම් චිත්‍ර කලාවක්, සංගීතයක් මේ වගේ ඕනම දෙයක්. එතකොට මේ ශරීරාංග භාවිතා කරමින් කරපු දේවල් වලට අපි කියනවා ශිල්පයක් කියලා. තව කොටසක් තියෙනවා. මේ ශිල්පය කියන එක බුද්ධි ගෝචර නෙමෙයි ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයි. මම මේ අපේ දැන් වර්තමානයේ කියන විදිහට නා ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයි. ඒ කියන්නේ අපිට ඉන්ද්‍රියන් වල පැහැදිලිව පේන දේ. හැබැයි ශාස්ත්‍රයක් කියලා කියන්නේ ඔය ශිල්පයේ පිටුපස තියෙන මහා දැනුම් සම්භාරයට. එතකොට මේ ශාස්ත්‍රය කියන එක බැලූ බැල්මට පේන්නේ නැහැ. යමෙකුගේ ක්‍රියාකලාපය අනුව ඔහු හැසිරෙන හැසිරීම අනුව ඒ වැඩක් නිම කරාට පස්සේ ශිල්පයක් තුලින් යම් ශිල්පීය දෙයක් නිමවුවට පස්සේ ඒකේ පිටුපස සැඟවිච්ච මහා ශාස්ත්‍රයක් තියෙනවා. හරියට තොරණක අර ලයිට් ටික අපිට පේනවා. හැබැයි මේ ලයිට් ටික අමුණන්න වයර් වල එයාට තියෙන්න ඕන මහා දැනුම් සම්භාරයක්. ඔය තමයි ශාස්ත්‍රය. පැහැදිලිද? එතකොට මේ හෙළ ශිල්ප ශාස්ත්‍ර කියලා කියන්නේ ඉතින් හෙළයාගේ මේ හැම ක්‍රියාකාරකමකම තියෙනවා අතපය භාවිතා කරලා කරපු කොටසක් සහ ඒ පිටුපස් සැඟවලා තිබුණ මහා දැනුම් සම්භාරය. ඉතින් අද වෙනකොට ඔය ශිල්පීය කොටස අපි බොහෝ දෙනෙක් දන්නවා. මම සම්බන්ධ කරොත් මගේ සටන් කලාවට දැන් මම අංගම් සටන් ශිල්පයේ පිළිබඳවනේ ගොඩක් කලාට මේ දැනුම දෙන කෙනෙක් විදිහට එතනට මම යන්නම්.
දැන් අපේ අංග සටන් කලාව ගත්තොත් එහෙම අපි අංගම් කියන කොටස සහ ඉලංගම් කියන කොටස. මේ කොටස් දෙක මෙන්නේ සජීව මහත්තයා මේ ශරීරාංග භාවිතා කරමින් සහ ශරීරාංග වලට උපකාර කරගන්නා වූ බාහිර ප්‍රභවය. නැත්තම් අපි කියනවා පිටක් ගත්තොත් බාහිරින් ගන්න ප්‍රභවය. කඩුවක් ගත්තත් එහෙමයි. එතකොට මේකේ තියෙන වෙනස් සම්පත් යොදා ගනිමින් අපි කරන හරබ පද්ධතියක් තියෙනවා. අන්න ඒකේ තියෙනවා ශාස්ත්‍රයක්. එතකොට මේ ශාස්ත්‍රයේ තියෙන මේ ශරීරාංගත් එක්ක ශරීර ශක්තියත් එක්ක එහෙම නැත්නම් මම වෙනදා කියනවා වගේ මේ ප්‍රාණ ශක්තියත් එක්ක බද්ධ වෙච්ච මේ භෞතික මේ කාරණාවක් තමයි මේ ශිල්පය හරහා තියෙන්නේ. හැබැයි ඔබ දන්නවද සජීව මහත්තයා දැන් මේ ශිල්පධාරියෙක් නිර්මාණය කරනකොට අපි ඉලංගම් හරබේ දෙන්න කලින් කඩුවක් දෙන්න කලින් රිටක් දෙන්න කලින් මුගුරක් දෙන්න කලින් මේ ශිල්පියාගේ ශාස්ත්‍රීය ඥානය කියන එක හදන්න ඕන. ඒ කියන්නේ කඩුවක් අරගෙන කොටාගෙන යන්න පුළුවන්. හැබැයි කඩුවක් හරඹ කරන්න බෑ. හරඹ කරන එකයි කොටන එකයි දෙකක් නේ. අපි හිතනවා කඩුවක් අරන් අවුවන පැත්තට අපි පහර දෙනවා නම් අපි තිරසං ගතියක් වගේනේ පේන්නේ. හැබැයි මේ කඩුවක් අරගෙන මේ කඩුවක තියෙන හරි සාරධර්ම පද්ධතියක්. මේ කඩුවක් භාවිතා කරනකොට මේ තියෙනවා එක යම් සදාචාර සම්පන්න භාවයක් තියෙන. තේරුණාද? දැන් ඔබ හිතනවා ඇති කඩුවක් ගන්නෙ මරන්න නේද කියලා. ඕ මරණ එක පව අතීතය තුල ශිෂ්ට සම්පන්න විදියට කරේ. ඒකට ප්‍රධාන හේතු උනේ මේ අංග ශිල්පයේ කියන එක පෞද්ගලික පරිහරණයක් කරේ නෑනේ. මේක භාවිතා කරේ පොදු යහපතට. එතකොට මේකේ සාරධර්ම පද්ධතියක් තිබ්බ ඔබ අහලා ඇති යුද නීතියක් කියලා එකක් තියෙනවා. ඒ වගේ මේ අංග ශිල්පියෙක් ළඟ තියෙනවා යම් සාරධර්ම පද්ධතියක්. මේ සාරධර්ම පද්ධතිය සහ ශිල්පයට යමක් හරඹ කරනකොට මේ හරඹ කරන සිද්ධාන්ත ටිකක් තියෙනවා. ඒ තමයි හර පද්ධතිය නැත්තම් අපි කියනවා ශාස්ත්‍රීය කොටස. පැහැදිලිද? ඔව්. දැන් අපි නිකම් මම මෙහෙම කියන්න කඩුවක් ගත්තාම යකඩයක් තලලා කඩු හදන්න පුළුවන් නැත්තම් වාණි කෑල්ලක් තලලා කඩුවේ හැඩේ හදන්න පුළුවන්. හැබැයි ඒක නියම නිර්මාණයක් වෙනවද? කම්මල් කරුවා මේක හරියට පනපවන්න ඕන. එතකොට අර ශාස්ත්‍රීය ඥානය තමයි යා භාවිතා කරන්නේ. පනපවන්න මොනවද භාවිතා කරන්නේ? මේක මොන වගේ විස සහිතවද අපි පනපවන්න ඕනේ? එහෙමනම් විස අඩුවෙන්ද පනපවන්න ඕනේ? දැන් මේකේ 아무තු පද්ධතියක් හර පද්ධතියක් එක්කනේ යන්නේ. එතකොට මෙතනට ඕනේ ශාස්ත්‍රීය ඥාන. පැහැදිලිද මම මේ කියන්නේ? ඒක ඕක තමයි ශිල්පේ සහ ශාස්ත්‍රය අතර තියෙන වෙනස. ඒක නිසා තමයි මම කියන්නේ මේ ගිරාගම සූර්යාංගම් කියලා කියන්නේම ශිල්පයක් විතරක් නෙමෙයි. ශිල්පයක් තියෙනවා මෙතන ශාස්ත්‍රයක් තියෙනවා. ශිල්ප ශාස්ත්‍රයේ තියෙන්නේ. මොකද මෙතනට එන ඉගෙන ගන්න එන අලුත් පුහුණුලාභීන් නැත්නම් අපි කියනවා අංගම් හදාරන්න එන ශිල්පියෙක් හදාරන්න එනකොට එයාගේ ශරීරය ලෙඩ රෝගී තත්වයන් ඔහුගේ තියෙන මේ ඇතුළාන්තය අපි තේරුම් ගන්න ඕනේ. මේ හිත කියන එක අපිට කියවන්න බෑ කියලා කියනෝනේ. හිත කියවන්න පුළුවන්. හිත කියවන්න බැරි ශාස්ත්‍රය දන්නේ නැත්තම්. සජීව මහත්තයා මෙතනට આવත් මට සජීව මහත්තයා දිහා බලලා ඔබ හිත කියවන්න පුළුවන්. මොකද ඔබගේ හිත ක්‍රියා කරන විදිහට තමයි ඔය ශරීරය හැදිලා තියෙන්නේ. ඔය මූණේ හැඩය හැදෙන්නේ, ඔය කේස් ගස් වල හැඩ හැදෙන්නේ. ඔය රවුල වැවෙන විදිහ, අතපය මේ අතේ රේඛා ටික, ඔයා ගමන් කරන විදිහ විලාසයේ කෙනෙක්ග. ඔය චින්තනය අනුවම තමයි හැදෙන්නේ. බලන බැල්ම පවා නිර්මාණය වෙන්නේ මේ හිත කියන කාරණාව. එතකොට මේ හිත අපිව හදලා තියෙන විදිහට සහ අපි වැඩ කරන විදිහටයි අපි හැදිලා තියෙන්නේ. එතකොට මේ ශාස්ත්‍රය දන්නේ නැත්තම් අපිට කෙනෙක්ට උගන්වන්න බෑ. ඔව්. ගුරුතුමා මේ මම ඔබතුමාගෙන් මෙන්න වගේ පුංචි ප්‍රශ්නයක් අහන්නම්. මොකද මේක මේ නිතරම මම දැකලා තියෙනවා. ඔය හුඟක් වීඩියෝස් වල එහෙම. දැන් අංගන් ශිල්පියෝ නිතරම වන්දනමාන. එතකොට මේ දැන් පූජාවල් තියෙනවා. ඒ වගේ දේවල්ට වන්දනමාන. එතකොට මෙතන තියෙන ශාස්ත්‍රය මොකක්ද? ඔව් සජීව මහත්තයා ඔතන ඇත්තම කතන්දරේ මෙහෙම මේ ඇත්තට මේ හැම එකකම ශාස්ත්‍රයක් තියෙනවා කියලා මම කිව්වනේ. ඔව්. එතකොට දැන් මේ වන්දනාමාන කරනවා කියන කාරණාව දැන් උදෙක් අංගම් වලට විතරක් නෙමෙයි. මේක පොදුවේ අපි වන්දනාමාන කරනවානේ. මොකද හෙළය එදා ඉඳලම දැන් අපි දන්නවා දැන් වර්තමාන යුගයේ මේ හෙළ සංස්කෘතිය තුළ බුදුදහම ටිකක් ප්‍රචලිත වෙලා තියෙන්නේ. ඒත් එක්කලා අපි ගොඩක් කලාවට කරන්නේ මේ අත් දෙක කුතු කරලා අපි වන්දනාමාන කරනවා. ඔව්. එතකොට මේ හරහම මහා බැඳුණු ශාස්ත්‍රයක් තියෙනවා.
මම මේක හොඳ දෙයක්. මොකද මේක අංගම් ඉගෙන ගත්තේ නැතත් ඔබ මේ කරන දේ හරි මිත්‍යාවක් වෙලා තියෙන ගොඩක් කලකට. දැන් මේ අත් දෙක එකතු කරලා දැන් අපි දැකලා තියෙනවා වදිනකොට මේ අත් දෙක එක එක විදිහට තියාන වන්දනාමාන කරනවා. සමහර පිරිස් කියනවා ඇයි මේ දරුවෙක් තව කෙනෙකුට වදින්නේ? දරුවාගේ අභිමානය නැති වෙනවා. දැන් මේ වගේ මහා අමුතු කතන්දර ගොඩක් තියෙන සමාජයකනේ අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඇත්තටම මේක මේ අර ඔය ශාස්ත්‍රීය දැනුම ලබා ගන්න කැමති කෙනෙක් ලබා ගන්නවා ගණිත්වා කියලා ප්‍රාර්ථනා කරමින් මම මේ ටික කියනවා. සජීව මහත්තයා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් ගොඩක් කලාවට අපි මේ අත් දෙක මම ඉස්සෙල්ලා මේ වදින්නේ මේම හැඩ හදන්නේ ඇයි කියලා කියන මේ තමයි මේකේ තියෙන ශාස්ත්‍රය. දැන් අපි මේ අරගෙන මෙහෙම කළා නේද මේක මේ හදාගන්නේ වන්දනාමානක. ඔව්. දැන් මෙහෙම නෙමෙයි. දැන් මේක අරගෙන අපි හරි මෙහෙම ලස්සනට මේක අරගෙන වන්දනාමාන කරනවා. එතකොට මතක තියාගන්න ඕන කාරණයක් තමයි අපි මේ අත් දෙක එකතු කරලා මං එක ලක්ෂණයක් යනවා අපි වඳිනකොට මෙන්න මේව නළලට තියාගෙන වඳින්නේ. මේකේ ගොඩක් දේවල් දෙන්නේ නැහැ. මොකද මේ අපි එහෙම ඇත්තටම කියලා නම් මම මේ ශාස්ත්‍රීය පැත්ත විතරක් පොඩ්ඩක් වල පැහැදිලි කරන්නම්. මේ සමහර ඒවා තියෙනවා ශිල්පයේ හරහා තියෙන ශාස්ත්‍රීය රහස් තියෙනවා. ඒව එළියට යන්නේ නැති වෙන්නේ මම මේ කතා කරන්නේ. එතකොට අපි දැන් බුදුන් වඳිනවනම් බුද්ධ කියන ගුණේ තියෙන කෙනෙක්. බුද්ධ කියන්නේ මේ ලෝකේ තිබුණ හෙළයාගේ සංස්කෘතියට අනුව තිබ්බ ගුණ හතරෙන් උතුම්ම ගුණේ බුද්ධ ගුණය. එතකොට මේ බුද්ධ කියන ගුණේ තියෙන කෙනෙකුට අපි වන්දනාමාන කරනකොට අනිවාර්යයෙන්ම නෙළුම් පොහට්ටුවක් අරන් තමයි අතීතයේ තුල වන්දනාමාන කරන්නේ. පැහැදිලිද? එතකොට මෙතන ශාස්ත්‍රීය පැති දෙකක් තියෙනවා. මම පළවෙනි පැත්ත කියලා ඉන්නා. වන්දනාමාන කරන කෙනාට හැම වෙලාවෙම මේ නෙළුම් පොහට්ටු හොයාගන්න බෑ. ඒ නිසා මොකද්ද කරේ? මෙයා ඉක්මනට මේ අතෙන් නෙළුම් පොහට්ටුවක් හදනවා. මේ නෙළුම් පොහට්ටුව හදලා මේක නල්ල ඇතිලා තමයි නමස්කාර කරන්නේ. මේ තමයි මේකේ ශාස්ත්‍රීය පැත්ත ඒක තනක්. දැන් ඔබට ප්‍රශ්නයක් ඇති නෙළුම් පොහට්ටුව දැන් අතේ නෙළුම් පොහට්ටුව හද නල්ලේ තියාගත්තම අපිට ඇත්තට මොනවද වෙන්නේ කියලා. දැන් මේක පැහැදිලි වෙන්න ඕනේනේ. අපි දන්නවා මේ අපේ මේ ශරීරේ නැත්තම් අතේ ඇඟිලි ගත්තම මේ ඇඟිලි තුඩු සම්බන්ධ වෙන්නේ අපේ මේ මොළයේ තියෙන නිලස්ථාන කිහිපයකට. නැත්තම් අපි සරලව කියනවා නම් මොළය හා සම්බන්ධ නිලස්ථාන ටිකක් තමයි මේ ඇඟිලි තුඩු වල තියෙන්නේ. දැන් මේ ඇඟිලි තුඩු ටික මෙහෙම එකතු කරාට පස්සේ මේ වගේ අර සිද්ධ වෙන සුභ ශක්තිය ගමන් කරන්න පටන් ගන්නවා. නලල මැද තියෙන්නේ අපි චක්‍රයක් තියෙනවා. එහෙනම් මෙන්න මේ ඇඟිලි තුඩු හරහා මේ චක්‍රය හරහා සම්බන්ධතාවයක් හැදෙනවා. ඉතින් එහා ඒ ගැන ලොකු විස්තරයක් මම කියන්නේ නැහැ මේ වෙලාවේ. මේ හැදෙන සම්බන්ධතාවයත් එක්ක මම මෙහෙම කියන්නම් සුභ ශක්තියක් නිර්මාණය වෙනවා. මෙන්න මේ සුභ ශක්තිය අපිට ඇවිල්ලා මේ ශිල්පී හදාරන්නේ මේ ශිල්පියාගේ මනසට බලපෑම් කරනවා. ඒ බලපෑම් කරන නරක විදිහට නෙමෙයි මෙයාට යමක් ධාරණය කර ගැනීමට සහ ග්‍රහණය කර ගැනීමට හැකි වෙන විදිහට මෙන්න මේ මොළයේ කියන කොටස නිර්මාණය වෙනවා. එහෙම නිර්මාණය වුණාම ඒ පුද්ගලයාට පුළුවන් ඒ මොහොතේ උගන්නන ශිල්පයක් වෙන්න පුළුවන් ශාස්ත්‍රයක් වෙන්න පුළුවන් ග්‍රහණය කරගන්න පුළුවන්. ඒ නිසා තමයි අතීතේ හෙළයෝ මේ වන්දනාමාන කෙරෙව්වේ. අපි කවදාවත් අංගම් ශිල්පේ උගන්වන්න ගුරුවරයා ළඟ දන ගහන්න බැරි. අම්මා අප්පච්චි ළඟ දන ගහන්න බැරි. තමන් පුදන්න ඕන පුද්ගලයා ළඟ දන ගහන්න බැරි කෙනාට මේ ශිල්ප උගන්වන්නේ ඇයි? එහෙම බැරි කෙනා ළඟ රජිය මහත්තයා තියනවා. මොකද්ද මහා නුගුණයක් තියෙනවා. ඒ නුගුණ කියලා කියන්නෙම ඔහුට තියෙන අඳුරු ශක්තියක්. ඒ අඳුරු ශක්තිය නිසා කවදාවත් මේ ඔයාගේ තියෙන මේ ලේ ධාතු වගේ මේ මනස කියන එක හරි අඳුරු ස්වභාවයක් තියෙන. එතකොට එයාට කවදාවත් මේ සුභ ශක්තිය නිර්මාණය වෙන්නේ නැහැ ශරීරයක් තුල. ඒ සුභ ශක්තියක් නිර්මාණය වෙන්නේ නැති පුද්ගලයාට කවදාවත් ග්‍රහණය කරගන්න බෑ දෙයක්. ඒක නිසා අපි ඔන්න වන්දනාමාන කරලා ගන්නවා කෙනෙක්. දැන් තේරෙනවද ශිල්පීයක් විදියට මේ කකුල් දෙකයි අත් දෙකයි තුනටිය නමලා වැන්දට මේකේ තියෙන ශාස්ත්‍රීය පසුබිමක් තියෙනවා. ඔය දැනුම් සම්භාරයෙන් අපි ශාස්ත්‍රය කියලා කියන්නේ. මේක කරන්නේ මේ හේතුත් එක්ක.
ඒ හේතුත් එක්ක අපි මෙහෙම කරාම මෙයාගේ මේ වගේ විපර්යාසයක් තමයි සිද්ධ වෙන්නේ. ඒ විපර්යාසත් එක්ක තමයි අපි මේ දෙන ශිල්පේ ග්‍රහණය වෙන්නේ. දැන් එදා ඔබ හිතනවා ඇති මහා ලොකු ශිල්පීන් සහ ශාස්ත්‍රඥයෝ රටේ බිහි වුණා. නේ? අද අපි කතා කරනවා අර යුගයේ මෙහෙම හිටියා, මේ යුගයේ මෙහෙම හිටියා, මේ වාගේ ගොඩක් හිටියා, දැන් තමයි නැති කියලා. ඇයි සජීව මහත්තයා මේ නැත්තේ? ඒකට හේතුව තමයි එකක් තමයි මේ හෙළ ශාස්ත්‍ර අපේ මිනිස්සු හැල්ලුවට ලක් කරලා තියෙනවා. හේතුව නොදන්නා සහ නොතේරෙන කමට. ඒක මේ කියන්නේ උඩින් තියන්න ඕන කාරණයක් නෙමෙයි. මේක වියුක්ත සංකල්පනේ. ඒව අහුවෙන්නේ බුද්ධි ගෝචරයි. එහෙනම් මේ මොලේට අහුවෙන්න ඕනේ. අපේ මොලේ මොනවා හරි වෙලා යම් මන්දගාමී තත්ත්වයක් තිබුණොත් මේක තේරුම් ගන්න බෑ. අපි හිතනවා ඒක තේරුම් ගන්න බැරි වුණාට අපිට තේරෙන එක තමයි ඇත්ත කියලා. හැබැයි ඒක නෙමෙයි ඇත්ත කාරණාව. මේ තිබුණ ශාස්ත්‍ර, මේ තිබුණ ශිල්ප අපි තේරුම් අරගෙන, මේ තිබුණ ශිල්ප ශාස්ත්‍ර තේරුම් අරගෙන, ඒකේ තියෙන හරපාදිතේ තේරුම් ගත්තා නම් අදටත් මේකේ ඊටාම දක්ෂ ශිල්පීන්, ඊටාම දක්ෂ දාර්ශනිකයන් නැත්තම් අපි ඔය කියන ශාස්ත්‍රඥයන් මේකේ බිහි වෙලා මේ රට මිට වඩා ගොඩ යන්න තිබුණා. ඒක නේද? ඒකම පිළිගන්නවා. ඔබතුමා එක වීඩියෝ එක මේ මගේ වීඩියෝ එක කිව්ව මතකයි. නියුණු යකෙක් කියන. ඒක දරුවත් මගෙන් ඇහුවා. ඇත්තට මොකද්ද නියුණු යකෙක් කියලා කියන්නේ? සජීවනත් මම මේ දැන් කියපු කාරණාත් එක්ක මම හිතනවා ඒක ග්‍රහණය කරගන්න පුළුවන් වෙයි කියලා. ඒකට හේතුව තමයි මේ දැන් අර ශිල්පයේ තියෙනවනේ. ඔව්. ශිල්පය කියලා කියන්නේ මේ ශාරීරික ලේ ධාතුවත් එක්ක බද්ධ වෙලා කරන දෙයක් නේ. ඔව්. දැන් ශාස්ත්‍රය කියන එක පැත්තකට දාලා තියෙනවා. දැන් ශිල්පය ඔන්න ලේ ධාතුව රත් කරගත්තා. දැන් අපි ව්‍යායාම කරන්නේ. ඔව්. ඒ හරහා කරන්නේ මේ ශරීරය තුල තියෙන මේ ලේ ධාතුව නැත්තම් මේ ප්‍රාණ ශක්තිය ටිකක් බලවත් කරගන්න. බලවත් කරගෙන මේ බාහිරව තියෙන මේ පංචස්කන්ධය ටිකක් ශක්තිය අරගෙන ඒ හරහා ශිල්පීය කොටස් පුහුණු වෙනවා. ඔව්. දැන් ඔන්නෝම පුරුදු පුහුණු වෙලා ශාස්ත්‍රයේ නැතුව ශිල්පීය කොටස විතරක් අරන් ගියොත් දැන් අපි මේක හරහා මේ යකෙක් ගානට ඒ කියන්නේ මේ යකු කියලා කියන්නේ දැන් අර ඉදත් මං කිව්වා දිත්‍රිස්සගත ගානව නෙමෙයි මේ කියන්නේ යකා කියලා කියන්නේ මේ ශක්තිමත් භාවය සහ අනුන්ට සමකල නොහැකි විදිහේ දක්ෂතාවය පෙන්වන කෙනෙක්. ඔව්. එතකොට ඒ ගානට මෙයාව හදලා ගත්තම මෙයා පත්තු වෙච්ච යකෙක් තමයි. තේරුණාද? එතකොට මෙයා වයින් කරා වගේ හොඳම සටන් ශිල්පියා. හැබැයි උට ශාස්ත්‍රඥ ඥානෙ නැහැ. ඔව්. දැන් අපි මොකද කරන්නේ? මෙහෙම ශිල්පියට ශාස්ත්‍රඥ ඥානයක් දෙනවා. ඔබ සටන් කරන්න ඕනේ කොහොමද? දැන් අපි ඇයි සටන් කරන්නේ? කඩුවක් හරඹ කරන්න ඕනේ කොහොමද? එතකොට මේ කඩුව හරඹ කරන්න ඕන කාටද? දැන් ආයුධයක් අපේ ළඟ තිබුණාට අපි සටන් කරනවද? දැන් ඔබ දැකලා ඇති අපේ ශිල්පීන් ඉන්නවා. සමහරට කොච්චර බැන්නත් ඉවසගෙන යනවා. ඔව් ඊළඟට ශාස්ත්‍රීය ඥානයක් තියෙන උහුට ඔව් ඊළඟට කල්පනා කරනවා ඇත්තට මේක ඊළඟ මොකද්ද මේ කාරණාව කෙනෙකුට ගහලාද මේ ප්‍රශ්න විසඳන්න ඕනේ බයට නෙමෙයි ගහන්න පුළුවන් හැබැයි ඒක විසඳා ගන්න ඕන කාරණාව. එතකොට මෙයාට තේරෙනවා දැන් ඔහු දෝෂාරෝපණය කරන නම් ඔහුගේ ශාරීරිය තුල වෙලා තියෙන විපර්යාසය උදන්නවා අපේ ශිල්පියා. ඔහුට දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඔහුගේ ලේ ධාතු කුපිත වෙලා තියෙන්නේ. මොකද්ද මේකට බලපානවා සජීව මහත්තයා මේ පරිසර සාධක. ඔහුගේ මානසික ගැටලුව පරිසර සාධක බලපානවා කියන්නේ මානසික ගැටලුවක් ඇවිල්ලා. දැන් ඔබ අහලා ඇති මේ වර්තමාන වෙනකොට මේ පරීක්ෂණ කරාම සීවිදි නසා ගන්න ඒවා සහ ඔයක වැඩිපුරම තියෙන උෂ්ණාධික ප්‍රදේශවලනේ. එතකොට මේකේ කාරණාව තමයි මේ පරිසර උෂ්ණත්වය වැඩි වෙනකොට ලේ ධාතු ගමන් කිරීම වැඩි. එතකොට ශරීර ශක්තිය වැඩි. මේ ශරීර ශක්තිය වැඩි වෙද්දි මොකද්ද වෙන්නේ? ඔහුගේ අර බුද්ධිය නැත්තම් කල්පනා කරන්න තියෙන ශක්තිය අඩු වෙනවා. එතකොට බුද්ධියට වඩා මේ ශරීර ශක්තිය ඉස්මතු වෙනකොට ඔහු ආවේගශීලී. එහෙනම් අර පත්තුවල යනකොට මෙහෙත් පත්තුවලා ගියොත් මොකද වෙන්නේ? එහෙනම් ඔව් ලොකු විනාශයක් වෙනවා. හැබැයි අපි ඒ කෙනා අනුන්පත් උනාට පත්තු කරගන්නේ නැහැ. මොකද ඔහුට තේරෙනවා අනිත් කෙනාගේ මානසික තත්ත්වය. එතකොට ඊළඟට තමයි මම කිව්වා අපි මායාංගම් හරහා ප්‍රගුණ කරලා දෙනවා. ඔය පත්තු විච්ච කටි නිවා ගන්න විදිය. අත තියන්න නැතුව පත්විච්ච කටි නිවා ගන්න පුළුවන්. එතකොට අපි ළඟ ඉන්නේ නිමපු යකෙක්. හැබැයි මේ හැම වෙලාවෙම එන්නේ නැහැ. සටන් කරන්න එන්නේ නැහැ. සමහරට එන කෙනා දන්නේ නැහැ මේ අංගම් දන්න කෙනෙක් කියලා. හැබැයි සජීව මහත්තයා බැරි වෙලා හරි මේ ඉවසලා මේ ශාස්ත්‍රීය ඥානෙ තියෙන කෙනා පත්තු කරගත්තොත් අමාරුයි. ඒක නිසා තමයි කියන්නේ මං නිමලා ඉන්න යකෙක්. නිමාපු යකු පත්තු කරගන්න එක ටිකක් භයානකයි. පත්විච්ච යකෙක් පත්තු කරාට කමන්නේ ඩක් ගාලා නිමන. ඒ නිසා තමයි අංග ශිල්පීන් කියන්නේ නිමන ලද යකු කියලා මම කියන්නේ.
ඇත්තටම මං කිව්වා ඔබට පොරොන්දු වුණා. ධෝනි මගෙන් තවත් ප්‍රශ්නයක් ඇහුවා කියලා. ඒක මේ ගුරුතුමා ඇහුවා. ගුරුතුමා කෙලින්ම දැන් විස්තර කරා. ඒ තමයි යා මගෙන් අන්තිමට ඇහුවේ. එතකොට මාමා පත්තු වෙච්ච යකුත් ඉන්නවා කියලා. ඇත්තටම ඔබට දැන් මේ වැඩසටහන බලන් ඉන්නකොට තේරෙනවා ඇති ගුරුතුමා දැන් කිව්වා. ඇයි මෙතන මේ සූර්යාංගම් මඩුවේ එන කෙනෙක්ව නියුපයක් එක් කරන්නේ කියලා. ඒ මොකද වෙන මොකක්වත් හින්දා නෙමෙයි. මෙතන ශිල්පයයි ශාස්ත්‍රයයි කියන දෙකම මෙතුමා එන දරුවන්ට උගන්වනවා. ඔබ දැනටමත් අංගන ශිල්පය හදාරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හදාහැරීමට බලාපොරොත්තු වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ ඔබගේ ගුරුවරයා තෝරාගනිද්දී ඔබ මේ ශිල්පයත් ශාස්ත්‍රමය පැත්තත් දෙකම තියෙන ගුරුවරයෙක් තෝරගන්න. මොකද හේතුව වෙන මොකක්වත් නෙමෙයි. අපි මෙතනදී සමාජයට දායාද වෙන්න ඕනේ නේද ගුරුතුමා? නියුණු යකෙක් විතරයි. ඔබ ඔබෙන් අහලා බලන්න. ඔබ දැන් අංගන ශිල්පියෙක් වෙන්නත් පුළුවන්. ඔබ නියුණු යකෙක්ද? එහෙම නැත්නම් පත්තු වෙච්ච යකෙක්ද කියලා. අදට එහෙනම් අපි මේ වැඩසටහන නවත්තනවා. අපි ඊළඟට තවත් මේ වගේ හරවත් අපේ උරුමය සොයා යන වැඩසටහනකින් හමු වෙමු. ඔබට සම්මා සම්බුද් සරණයි. ආයුබෝවන්.